පුරාණ සෙන්කඩගල රාජධානියේ වීර පරාක්‍රම රජුගේ පාලනය යටතේ ප්‍රමිලා දේවිය සාමකාමීව විසුවාය. නමුත් එක් දිනක දක්ෂ මෙන්ම නිර්භීත රණශූරයෙකු දස්කොන් පිල්ලී වෙනසක ආරම්භය කරගෙන එමින් රාජමාලිගයට සම්ප්‍රාප්ත විය. දින සති මෙසේ ගෙවී යද්දී දස්කොන් පිල්ලීගේ වීරත්වයටත් කරුණාවන්ත බවටත් ප්‍රමිලා දේවියගේ සිත තුළ ටිකෙන් ටික පැහැදීමක් ඇතිවන්නට විය. ඔවුන් දෙදෙනා අතර සෙමෙන් තහනම් සෙනෙහසක් දළුලා වැඩෙන්නට විය. මේ පිළිබඳ කටකතා වීර පරාක්‍රම රජුගේ සවනටද ළඟා විය. ක්‍රමයෙන් සැකය රජුගේ සිත වෙලා ගන්නට පටන් ගත්තේය. වැඩි කලක් යන්නට මත්තෙන් සත්‍ය තවදුරටත් සංගවා තැබිය නොහැකි විය. ඒ සමගම රජුගේ දරුණු උදහස පුපුරා ගියේය. මෙම තහනම් සෙනෙහසේ වරදට දස්කොන් පිල්ලීට මරණ දඬුවම නියම විය. ඒ ඛේදජනක දෛවයක අවසානයේ සනිටුහන් කරමිනි. ප්‍රමිලා දේවිය මේ සිදුවීමෙන් මහත්සේ ශෝක වූවාය. අදට සියවස් ගණනාවක් ගෙවී ගොස් ඇතත් දස්කොන් සහ ප්‍රමිලා දේවියගේ ඛේදජනක ප්‍රේම වෘත්තාන්තය ශ්‍රී ලාංකීය ඉතිහාසයේ අමරණීය වූ පුරාවෘත්තයක් ලෙස නොනැසී පවතී.